මෙහිදී ලබා දෙන සියලුම මාකට් රීසර්ච් ඇන්ඩ් ඇනාලිසිස් ඔබගේ දැනුමට යමක් එකතු කිරීමේ පරමාර්ථයෙන් නිර්මාණය වූ අතර කොටස් වෙළඳපොළ තුල සහ අනෙකුත් ට්‍රේඩිං ප්ලැට්ෆෝම්ස් හරහා ගනුදෙනු කිරීමේදී වැඩි අවදානමක් පවතින බව කරුණාවෙන් සලකන්න. අද අපි බලමු SoftLogic Finance එකේ chart analysis එක. මුලින්ම weekly chart එකෙන් directly අපිට major support එකක් identify කරගන්න පුළුවන්. Major support එකක් කියන්නේ වැඩිම buyersලා market එකේ active ඉන්න price level එකක්. weekly support එකත් එක්කම තව duplicate support එකක් ඊට උඩින් form වෙලා තියෙනවා. Usually මේ level එක major support එකකින් price එක bull run එකක් අරගෙන retracements pullbacks වලදී use කරගෙන තියෙනවා. මේ ස්ටොක් ප්‍රයිස් ඇනාලිසිස් එකේදී තවත් ඉම්පෝර්ටන්ට් ඉන්ඩිකේෂන් එකක් තමයි මේ ප්‍රයිස් zone එක. බැලූ බැලමට ටිකක් කොම්ප්ලිකේටඩ් වුණාට ප්‍රයිස් එක මේ zone එකේදී කන්සොලිඩේට් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක තැන ප්‍රයිස් මූව්මන්ට් එකක් නැත්නම් ක්ලියර් ඩිරෙක්ෂන් එකක් නැතුව සයිඩ්වේස් යන ප්‍රයිස් ඇක්ෂන් එකක් කියන එකයි. ඊළඟට මේකෙදි වැදගත්ම ප්‍රයිස් ඉන්ඩිකේෂන් එක මේ බ්‍රේක්අවුට් එකයි. long term consolidation එකක් පස්සේ stock price එක ලොකු potential එකක් එක්ක zone එකකින් breakout වෙලා bullish trend එකක් form කරලා තියෙනවා. price එක breakout එකකින් පස්සේ ආපහු complete retracement එකක් අරගෙන තියෙනවා. මේ දවස්වල fundamentals and global crisis එකත් එක්ක create වුණ fear, uncertainty, doubt sentiment එක මේ price reaction එකට ගොඩක් බලපාපු හේතුවක් වුණා. මම මෙතන highlight කරන්නේ මේ වීක් එකේ ප්‍රයිස් එක මං කලින් කියපු ඩුප්ලිකේට් සපෝට් එකේදී බුලිෂ්ලි රියැක්ට් කරපු විදිහයි. මෙතන ලොං වික් එකක් එක්ක ක්ලෝස් වෙච්ච මේ වීක්ලි කැන්ඩල් එක හොඳ පොසිටිව් ඉන්ඩිකේෂන් එකක්. මෙතන තියෙන ප්‍රයිස් රියැක්ෂන් එකක් ටිකක් බලන්නකෝ. දැනට මේ ප්‍රයිස් ලෙවල් එක සප්ලයි zone එකක්. නැත්තම් බේසික් ටර්ම් එකෙන් කිව්වොත් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරන නිසා අපිට මේ ප්‍රයිස් ලෙවල් එක ඉග්නෝර් කරන්න බෑ. දැනට තියෙන කන්ඩිෂන්ස් වලට අනුව සහ recently closed weekly candle sentiment එකත් consider කරලා අපිට pull back එකක් නැත්නම් bullish trend එකක් identify කරපු resistance level එක වෙනකන් expect කරන්න පුළුවන්. මේකට වැදගත්ම දේ FUD එකත් fade out වෙලා හොඳ buying sentiment එකක් build වුණොත් මේ target එක easily achieve කරගන්න පුළුවන්. ඊට පස්සේ price reaction උඩින් form වෙලා තියෙන resistance එකෙන් match කරලා continuation hopes ලැබුණොත් අපිට higher target එකකට යන්න පුළුවන් වෙයි. මේ වගේ තවත් මාකට් ඇනාලිසිස් ලබා ගන්න Wolf of CSC YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ ඇනාලිසිස් එකත් like කරලා ඔබගේ අදහස කමෙන්ට් එකක් ලෙස ලබා දෙන්න.